ඔබ වෘෂභ ලග්නයේ උපන් අයෙක්ද? එසේනම් ඔබ උපතින්ම උරුම කරගෙන ඇත්තේ මේ ලෝකයේ පවතින ස්ථාවරම සහ ආකර්ශනීයම පෞරුෂයයි. රාශි චක්‍රයේ දෙවැන්න වන වෘෂභ යනු හුදෙක් ගොනුකුගේ රූපයක් පමණක් නොවේ. එය නොසැලෙන ශක්තියක් සහ ඉවිසීමේ සංකේතයයි. ඔබ සැබවින්ම විශේෂ වන්නේ ඇයි? විශ්වයේ රූ රැජින ලෙස සලකන සිකුරු ග්‍රහයා ඔබගේ ලග්නාධිපති වෙන බැවින් මෙම මාර්තු මාස 2 වෙනිදා ඔබගේ ලග්නාධිපතියා මීන රාශියේ පරම උච්ච තත්වයට පත්වෙන ලෙසයි. සිකුරු ග්‍රහයෙන් අදහස් කරන්නේ ලස්සන දේවල්, කලාව, සංගීතය සහ ජීවිතයේ සැප සම්පත් රස විඳීමට ඔබට ඇත්තේ සහජ හැකියාවකි. ඔබ ඇවිදින විට, කතා කරන විට අන් අයව ආකර්ෂණය කරගන්න කිසියම් වූ গুপ্ত ආකර්ෂණයක් ඔබ තුල පවතී. එය ඔබ දන්නේද, ඔබ නොදන්නේද කියා මම නොදනිමි. ලෝකය පෙරළුණත් වෘෂභය තම අරමුණු සෙලවිය නොහැක. ඔබ යම් තීරණයක් ගත්තොත් එය අවසානය දක්වාම ඉටු කරයි. ගුණාත්මක භාවයට ඇති ලැබියාව ඔබ කිසි විටකත් බාල දේවල් වලට කැමති නැත. ඇඳුමක සිට ආහාරය දක්වාම ඔබ සොයන්නේ ඉහළම ගුණාත්මක භාවයයි. සම්බන්ධතාවලදී වෘෂභ ලග්න හිමියන් මෙන් විශ්වාසවන්ත අයෙකු සොයා ගැනීමට නම් අපහසුයි. ඔබ ඔබේ මිතුරන් සහ ආදරවන්තයන් වෙනුවෙන් ඕනෑම කැපකිරීමට පුළුවන් ඉතාමත් ලග්න 12න් සාර්ථකම ලග්නයයි. ධනයෝග ශක්තිය කේන්ද්‍ර සටහනක ධනස්ථානයට අධිපති වන්නේ වෘෂභ රාශියයි. මේ නිසා ඔබ කොතරම් බාධක මැද වුවද කවදා හෝ දියුණුවේ හිණිපෙත්තටම යනවා. ඔබ සතුව ඇත්තේ එනම් ඔබ අල්ලන ඕනෑම දෙයක් රන් කිරීමට තරම් වාසනාවක් ඔබ තුල සැඟවී ඇත. ඔබට අවශ්‍ය වන්නේ නිවැරදි කාලය සහ මඟ පෙන්වීමයි. බොහෝ දෙනෙක් ඔබව දකින්නේ ඊටමත් සාමකාමී පුද්ගලයෙකු ලෙසයි. නමුත් ඔබ තුල නිහඬව වැඩෙන මහා බලගතු ශක්තියක් ඇත. ඔබ ඉවසීම ඉක්මවා ගියොත් ඔබ පාලනය කිරීමට කිසිවෙකු නැත මේම ලෝකේ. එමෙන්න ඔබ ඊටාම ප්‍රායෝගික අයකි. සිහින ලෝකවල ජීවත් වීමට වඩා පොළවේ පය ගසා වැඩ කිරීමට ඔබ දක්ෂයෙකි. සිකුරුගේ බලපෑම නිසා ඔබ සැපට කැමැතිය. සමහර විට මේ නිසා ඇතිවන කුසීතකම ඔබේ දියුණුවට බාධාවක් විය හැක. පිටතට පැමිණියොත් ඔබ ලෝකේ ඔබට ජයගති නොහැකි කිසිම බලවේගයක් මේ ලෝකේ නම් පවතින්නේ නැත. ඔබ මේ වෙන විට ජීවිතයේ එක් තැනක නැවතී ඇතිසේ දැනෙනවාද? ඔබේ දක්ෂතාවලට සරිලන වටිනාකමක් ඔබට ලැබුණේ නැද්ද? ඔබ කේන්ද්‍ර සටහනේ සිකුරු සහ ගුරු ග්‍රහයා සිටින ආකාර අනුව ඔබගේ වාසනාව දොරටුව විවෘත කළ තීරණය කළ හැකිය. ඔබ එය දන්නේද? ඔබේ ලග්නයට අනුව මේ 2026 වසර ඊ타ත්ම සුපිරි ජීවිතයක් ගත කිරීමට වාග්ය ලැබෙන ලග්නයක් විදියට මේ වෘෂභ රාශිය නම් කරන්න පුළුවන්. ඉතින් මේ වෘෂභ රාශිය කියන්නේ මේ වෙද්දී අවුරුදු 30කට පස්සේ ඔබගේ යෝගකාරකයා නැතහොත් 9 10 කර්මස්ථානය පුණ්‍යස්ථානය කියන මේ යෝගකාරක ග්‍රහයා මෙම වසරේදී වසර 30කට පසු 11 වෙනිනේ ගමන් කරනවා. ඒ වගේම වසර 30කට පසු ඔබගේ යෝගකාරයා 11 වෙනිනේ නැතහොත් අයස්ථානයේ ගමන් කරන අතරතුර ඔබගේ ලග්නාධිපතියා මීන රාශියේ උච්ච තත්වයට පත් වෙනවා. ඒ පත්වීම සමගම ඔබට විශ්වයේ ආකර්ෂණය ලැබෙන වසරක් විදිහට මේ 2026 වසර නම් කරන්න පුළුවන්. ඒ වගේම මේ මාර්තු මාසේ ඔබගේ විශාල ජයග්‍රහණ ලැබෙන මාසයක් විදිහට නම් කරන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාව ඔබ ආපස්සට හරව ගන්නවද නැද්ද කියන එක ඔබ තීරණය කළ යුතුයි. මා ලග්න පලාපලයට දැන් යොමු වෙන්නයි සූදානම් වෙන්නේ.
ඉතින් වෘෂභ ලග්නේ අවුරුදු 30කට පස්සේ සෙනසුරු නැතහොත් ඔබගේ පරම යෝගකාරක ග්‍රහයා 11 වෙන්න කියන තැනට සම්ප්‍රාප්ත වෙලා තිබෙනවා. 11 වෙන්නෙන් කියන්නේ ඔබගේ සියලුම ලැබීම් සහ සියලුම ආදායම් තත්ත්ව පෙන්වන ස්ථානයයි. මිතුරන් වෙන්න පුළුවන්, යාළුවෝ වෙන්න පුළුවන්, ඔබට රැකියාවෙන් ලබා ගන්න ධනය වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ අලුතින් එකතු කරගන්න මොන හරි ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ඒ ව්‍යාපාරයෙන් ලැබෙන ලාභය වෙන්න පුළුවන්. ඒ හැමදේම තීරණය කරන්නේ මේ 11 වෙන්නෙන්. ඒ වගේම පමණක් නෙවෙයි ඔබගේ ආදර සමදතා, ඔබගේ දරුවන් මේ කියන සියලුම කාරණා 11 වෙන්නෙන් තමයි නියෝජනය වෙන්නේ. ඉතින් ඔබගේ යෝගකාරකයා ඔබට සුබඵලම පමණක් එකතු කරන මේ යෝගකාරකයා අවුරුදු 30කට පස්සේ මේ 11 වෙනි භාවයේ සිටිනවයි කියන්නේ ඔබ අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරා යන මාවතයි. ඒ මතිවත් නෙමෙයි දැන් ඔබගේ ලග්නාධිපතියා සිකුරු ග්‍රහයා මේ වෙද්දී මීන රාශියට සම්ප්‍රාප්ත වෙමින් පවතින්නේ. මාර්තු 2න් පස්සේ ඔබගේ ලග්නාධිපතියා රජ වෙනවා මීන රාශියේ. එතකොට ඔබගේ මේ කේන්දර සටහනේ ලග්නාධිපති වගේම 6 වෙන්නාධිපති අපි 6 වෙන්නෙන් කියන්නේ හදිසි ධන වාසනා. ඒ වගේම ඔබ රැකියාවක් කරනවා වෙන්න පුළුවන්. ඒ තුලින් ඔබට පඩි වැඩිවීමක් පෙන්වන 6 වෙන්න. ඒ වගේම ඔබ ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරයෙන් ඔබට ලැබෙන ධනය ඒ හැමදේම වර්ධනය කරන ග්‍රහයා මේ වෙද්දී ඔබගේ මීන රාශියට සම්ප්‍රාප්ත වෙමින් පවතින්නේ. ඉතින් ඔබට වෙනදට වඩා ඔබගේ ලග්නාධිපති මේ මීන රාශියේ ගමන් කිරීම තුළ ඔබට සියලු සැප සම්පත් වගේම ඔබට මිතුරු ආකර්ෂණය ලැබෙන මාසයක් විදියට නම් කරන්න පුළුවන්. තරහ වෙච්ච අය, ඔබව අමනාප වෙච්ච අය, ඔබව තනි කරපු අය මෙන්න මේ අයත් ඔබට ලං වෙන කාලයක්. ඔබට යටින් ගින්දර ගෙනිච්ච අය, ඔබට ඇනුම් පදපු කියපු අය මේ හැමෝම ඔන්න ඔබට සුබවාදීව ඔබගේ මේ ලග්නේ නැතහොත් මේ සිකුරු ග්‍රහයගේ ආකර්ෂණය යටතේ මේ හැමෝම එකතු වෙන මාසයක් විදියට මෙම මාසය නම් කරන්න පුළුවන්. ඉතින් ඔබ මේ දේවල් ගැන දැන උන්නද? නැහැ. ඔබ දැන උන්නේ නැහැ. ඇයි ඔබ ප්‍රමාද? මේ අවුරුදු 2කමාර කියන්නේ ඔබගේ ජීවිතයේ ඔබට ගොඩ ගන්න පුළුවන් වසර 2කමාරක්. 2026 වසරේ ඉඳන් 2027 වසර දක්වා ඔබ ගහන හැම වැඩේම සාර්ථක වෙන වසරක්. ඔබගේ ඉඩකඩම් වෙන්න පුළුවන්, යාන වාහන වෙන්න පුළුවන්. ඔබ රැකියාවක් බලාපොරොත්තු වුණා නම් ඒ රැකියාව වෙන්න පුළුවන්. ඔබ ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරයෙන් ඔබට ලැබෙන ධනය වෙන්න පුළුවන්. ඔබට හැම පැත්තෙම සියලුම දේවල් ලැබෙන අවුරුද්දක් විදිහට තමයි මේ වසර නම් කරන්න පුළුවන්. ඊ타ත්ම විශිෂ්ටයි, ඊ타ත්ම ප්‍රතිඵල සහතිකයි. මේ ඔබට ලැබෙන්නේ වසර 30කට පමණයි. මේ අවස්ථාව ඔබ මගහැර ගන්න එපා. මේ වෙලාවේ ඔබ ඔබගේ ජීවිතයේ වැදගත්ම ස්ථානවලට ස්පර්ශයක් කරන්න ඕන. මේ අවුරුද්දේ ජයග්‍රහණය කරා යන්න සියලුම ලැබීම් ඔබට ලැබෙනවා. විශේෂයෙන්ම වෘෂභ ලග්න හිමියන්ගේ ධනකාරක ගුරු ග්‍රහයා මැයි මාසයේ අනිවාර්යයෙන්ම කටක රාශිය උච්ච වෙද්දී හදිසි ලොතරැයි වාසනා පවා ඔබට උරුම වෙන්න පුළුවන්. ඉතින් මේ ගැන ඔබ දැන උන්නේ නැද්ද? දැනගත්තා නම් දැම්ම ඔබ ක්‍රියාත්මක වෙන්න. ඔබ ඔබගේ වැඩ පටන් ගන්න. ඔබ නතර කරපු තැන් පටන් ගන්න. ඔබට මේ අවුරුද්ද අනිවාර්යයෙන්ම සුබඵල අත් වෙනවාමයි. එය සහතිකයි. වසර 30කට පසු මේ උදා වෙන මහා යෝගය ඔබ ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. ඔබගේ වාසනාව උරගා බලන්න මේ වසර 30. ඉතින් ඉක්මන් කරන්න වෘෂභ ලග්න මේ හිමියනි, මේ ඔබගේ වාරයයි. ඔබට තෙරුවන් සරණයි.